පොරොන්දම. ඔන්න විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන කෙනාගේ ඔබ දෙන්නම ගිහිල්ලා රුධිරය පරීක්ෂා කරගන්න වෛද්‍යවරුන් විමසන්න ඔබට උපදෙස් දෙයි කොහොමද හඳුනගන්නේ. මොකද දැන් තැලසීමියාව රෝගයක් තියෙන දරුවෙක් අපිට ලැබුණොත් අපි එතනින් එහාට යම්කිසි පරීක්ෂණ වලට ප්‍රතිකර්ම වලට යොමු වෙන්න වෙනවනේ. ඒ නිසා ඊට කලින් තමයි අපි මේ කාරණේ මතක් කරන්නේ. ප්‍රතිකර්ම ගැන අපිට කතා කරන්න අවශ්‍ය වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ආරම්භයේ කතා කරා අර මේ සහ මැදදිත් කතා කරා මේක නිට්ටාරු සම්පූර්ණයෙන් සුව ගන්න තියෙන ප්‍රතිකර්මයක්. ඒ වගේම තැලසීමියා රෝගීක අඳුනගත්තම මොන වගේ ප්‍රතිකර්මද කරන්නේ? ඇතරම හඳුනා ගැනීම අපිට කරන්න පුළුවන්. දැන් අපිට මහ තැලසීමියාව තියෙන කෙනෙක්ව පිටින් බලලා හඳුනා ගන්න පුළුවන්. මොකද එයාට එයාගේ යම් ඒ කියන්නේ දැන් අර මං කිව්වාගේ මාස 6-7 වගේ කාලය වෙනකොට එතකොට දැන් අපේ රුධිර අණු කැඩෙනවනේ. ඒ රුධිර අණු කැඩීමනේ මේකේ ප්‍රශ්නේ. එතකොට අර රක්තහීනතාවය කියන තත්ත්වයකටපත් වෙනවා. එතකොට හිමොග්ලොබින් අඩුයි. මොකද දැන් මේ හිමොග්ලොබින් අඩු වුණාම ඒ ඇනීමික් ලක්ෂණ එහෙම නැත්නම් රක්තහීනතාවයේ ලක්ෂණ පහළ වෙනවා. එතකොට යාට අර මම මුලින් කිව්වා වගේ ඉරිටබල් එතකොට ඊට පස්සේ මහන්සි වෙලා වැඩ කරන්න බෑ. ඉතින් ඕවා වෙනකොට අපේ ශරීරයේ යම් වෙනස්කම් ඇති වෙනවා.